ඔබ සියලු දෙනාටම අපි විශේෂයෙන්ම මේ ගැන පුහුණුවක් දෙනවා. පළවෙනිම තියෙන්නේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු හැටියට. දෙවනුව පුහුණුව ගනි පක්ෂ සංවිධාන හැටියට. මේ ඡන්දේ ප්‍රාදේශ සභා ඡන්දේ ජනාධිපතිවරණයයි පාර්ලිමේන්තු ඡන්දෙන් පස්සේ පැවැත්වුවේ. මේක විශේෂ ඡන්දයක්. මොකද සාමාන්‍යයෙන් එහෙම ඡන්දයක් පැවැත්වුවාම පාර්ලිමේන්තු ජනාධිපතිවරණයෙන් පසුව පළාත් සභා නැත්නම් ප්‍රාදේශ සභා ඡන්දයක් පැවැත්වුවාම බලයේ තියෙන ආණ්ඩුවට තමයි වැඩිම ඡන්ද හම්බ වෙන්නේ. මෙතන ඊට වඩා දෙයක් වුණා. යලිත් මේ ආණ්ඩුවත් ජනාධිපතිතුමත් යලිත් වරමක් ඉල්ලුවා. දුන්නේ වරම තහවුරු කරන්න කිව්වා. මොකක්ද දුන්නේ? ලැබුණේ මහජන පාර්ලිමේන්තුවේ ලැබුණ ලක්ෂ 68 ලක්ෂ 45කට අඩු වුණා. ඒ කියන්නේ ලක්ෂ 23ක් ඒ සහතිකය දුන්නේ නැහැ. නම් පළවෙනි වතාවට මම දන්නේ හැටියට ආණ්ඩුව වැටුණා. සාමාන්‍යයෙන් වරමක් ඉල්ලන්න උවමනා නැහැ. ඒත් වරම ඉල්ලුවා නම් වරම ලැබෙන්න ඕනේ. වරම ලැබෙන්නේ නැත්නම් ඒක විශාල පසුබැසීමක්. ඒ කියන්නේ මෙතෙක් කල ආණ්ඩුව කරපු ඒ ගැන ජනතාවගේ ඡන්දදායකයින්ගේ සෑහීමකටපත් වෙලා නැහැ. මොකද අනික් පක්ෂවලට සිදු වුණේ විශේෂයෙන්ම අපි පාර්ලිමේන්තු ඡන්දයේ තරඟ කරේ එකට එකතු වෙලා පොදු පෙරමුණ එක්ක ඒ වගේම CWC සංවිධානය අනුව ඒ අනුව අපිට ලැබුණ ඡන්ද 5,67,000ක් මේ සැරේ පොදු පෙරමුණ වෙනම ගියා. අපි අලිය ලකුණෙන් ආව, CWC කුකුල ලකුණෙන් ආව. ඒත් මේ සියල්ලම එකතු කරාම අපිට ලැබිලා තියෙනවා ඡන්ද 9,47,150ක්. එහෙනම් අපිට අලුතෙන් ඡන්ද 3,80,000ක් ඇති වෙලා තියෙනවා. අපි කණ්ඩායමට අපිටත් ඒ වගේම මම හිතන්නේ මේ ඡන්ද වැඩි වෙලා තියෙනවා. මම හිතන්නේ ලක්ෂ 2ක් විතර එන්න ආවේ අපිට. එක් අතකින් අපිට සෑහීමකටපත් වෙන්න වැඩි කරා කියලා. අනික් අතින් අපිට සෑහීමකටපත් වෙන්න බෑ. ඒ ප්‍රමාණය ලක්ෂ 2කට සීමා වුණේ නිසා. ඊට වඩා වැඩි වෙන්න තිබුණා. මොකද විශේෂයෙන්ම අපි පොහොට්ටුව ගත්තොත් මහා ඡන්දෙදී ඒකට ලැබුණේ 3,50,000යි. ඒත් මේ ඡන්දෙදී හම්බුනේ 9,54,000. ඒගොල්ලෝ ලක්ෂ 6කින් වැඩි වුණා. ඒකම සජබේට පාර්ලිමේන්තු ඡන්දේ 22 ලක්ෂයක් හම්බුණා. මේකෙදි 19 ලක්ෂයක් ඇති වුණා. 2,89,000කින් වැඩි වුණා. මේ තමයි අද තියෙන තත්ත්වය. අනික් පක්ෂ අතර බෙදුණා. ඡන්ද 8 ලක්ෂයක් විතර එයාටත් ලැබුණා. එහෙනම් මේක බෙදිලා තියෙන්නේ. අන්න එතනයි තියෙන ප්‍රශ්නේ. දැන් මේ පක්ෂ සියල්ලම එකට කතා කරගෙන යනවා. මේ සභාවල පුළුවන් තැන්වල එකට එකතු වෙලා බලය ලබා ගන්න. අනික් තැන්වල විශේෂයෙන්ම විපක්ෂ හැටියට ක්‍රියා කරන්න. ඒක ඒ අය කරගෙන යයි. අපෙත් මේ මහලේකම්තුමියයි, ජාතික සංවිධායකතුමයි, සභාපතිතුමයි මේ ගැන ඒ අය කතා කරගෙන යනවා. ඉතින් පුළුවන් තැන්වල අපි එකතු වෙලා වැඩ කටයුතු කරන්න. වෙන තැන්වල යන්න එපා. අන්න ඒකයි දැන්ට තියෙන කාරණේ. ඉතින් විශේෂයෙන්ම ඒ දිහා බැලුවාම මම මෙතන බැලුවාම හුඟක් අලුත් මූණ ඉන්නවා. ඒකයි මීට ඉස්සෙල්ලා කතා කරපු අයත් සඳහන් කළේ. මම ඒ වගේම ගිහින් බැලුවොත් සජබේ පොදු පෙරමුණේ ඒ වගේම පොහොට්ටුවේ ඒකෙත් ඉන්න අලුත් මූණු ගණනාවක්. මාලිමාවෙත් ඉන්න අලුත් මූණු ගණනාවක්. මේ සැරේ අලුත් මූණු තමයි දාලා තියෙන්නේ. ගිය පාර්ලිමේන්තු ඡන්දෙදී සම්ප්‍රදායික අය ඇත්ත ප්‍රතික්ෂේප කරා. බලපුරුදු අය ප්‍රතික්ෂේප කරා. එල්බෝ දෙව්වේ. තාම ලයිසන් අරන් නැහැ. කොහොම හරි එතෙන්ට වුමනා වුණා අලුත් මූණු. හැමතැනම මේක සිදුවේ. අලුත් මූණු විතරක් නෙමෙයි අලුත් ක්‍රමවේදයකුත් කරන්න ඕන. ඒකයි මං කියවයි පටන් ගන්න කොටත් අර පරණ ක්‍රම වලට කරන්න එපා. අපි කොහොමද යන්නේ කියලා මේකක් පෙන්නලා වැඩ කටයුතු කරන්න තියෙන්නේ. ඔබට ඒ සියල්ල ගැනම දැනුවත් කරන්න. මොකද මීට අමතරව ඔබට පක්ෂ සංවිධාන වැඩ කටයුතුත් තියෙනවා.
අනික මෙතන තමයි මූලස්ථානේ. ඉතින් අපේ පක්ෂ නිලධාරීන්ට මෙතනදී ඔක්කොම මුණ ගැහෙන්න කියනවා. මේ අර්නස්විල්ල පාරේ තියෙන පක්ෂ කාර්යාලයක් නෙමෙයි. මං එතන වැඩ කරන්නේ මගේ පහසුකම් වලට. ඒත් අපි මේ පක්ෂය හදනවා නම් හැම එක්කෙනා මෙතෙන්ට ඇවිල්ලා මුණ ගැහෙන්න ඕනේ. ඒක මමත් ප්‍රතිපත්තියක් කරනවා. කවුරුත් එතන මුණ ගැහෙන්න එන්නේ නැහැ. ඒකට අපි දින දෙන්නම් මෙහි මුණ ගැහෙන්න. දැන් මේක සංවිධානය වෙන්නේ. ඒකම දැන් මං තව කාරණා දෙකක් කියනවා. මේ ප්‍රාදේශ සභා නගර සභා ඡන්දය කළා මෙච්චරම් ඡන්ද වැඩි කරේ මම නෙමෙයි. මම ඒක බාර දුන්නා කොමිටියකට. ඒ කොමිටිය තමයි ඒක කරේ. මෙතන ඉන්න අපේ ජාතික සංවිධායක අපේ මහලේකම්තුමිය අපේ සභාපති අපේ උපනායක හිටියා. අපේ නියෝජ්‍ය නායක හිටියා. එතුමාද චීනේ ඉන්නේ. හරින් ෆර්නැන්ඩෝ මෑතුමා හිටියා. රාජිත සේනාරත්න මෑතුමා හිටියා. මනුෂ්‍ය නායක හරි එයාට බාර දුන්නා. එයාට ඒක කරන්න කිව්වා. ඒවල බෙදාගෙන කරා. හරි හෝ වැරදි හෝ ඒ ටික කළා මේ ප්‍රතිඵලය ආවේ. මොකද මට ඕන වුණා ඒ වගකීම වෙන අයට බාර දෙන්න. දැන් ඒ ප්‍රතිඵල උඩ අපි අලුත් පක්ෂයක් හදන්න ඕනේ. ඒක කරන්නෙත් මන් නෙමෙයි. මම මේ කොමිටියට බාර දෙන්න. මේක කරන එක. ඒත් අපි කාල සීමාවක් දෙන්න ඕනේ කරන්න පුළුවන්ද නැද්ද කියලා බලන්න. හරිනේ. ඒකට වැඩි වැඩියෙන් අලුත් මූණුත් දාන්න වෙනවා. මෙතන ඉන්නවා. මොකද මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ අලුත් පක්ෂයක්. 56 අපි හැදුවා. 77 අපි හැදුවා. ආපහු 94න් 2001 ඡන්දෙට අපි හැදුවා. එහෙනම් ඒ අනුව යන්න තියෙනවා. අලුත් අදහස් අලුත්. මොකද අපි තමයි මේ රටේ වෙලාවේ ගොඩගත්තේ. අනික් පක්ෂයක එකතු වෙලා. ඉතින් ඒ දර්ශනය අනුව තමයි. ඉතින් තමන් සියලු දෙනාම අනික පක්ෂ සංවිධානය කරන අවස්ථාවේදී අපේ මූලික ඒකකයේ වෙන්නේ ඡන්ද පොළ නෙමෙයි. අපේ මූලික ඒකකයට අපි ක්‍රියා කරන්නේ අපේ ප්‍රාදේශ සභා නගර සභා ඡන්ද කොට්ටාස 3000ක් විතර තියෙනවානේ 3000 ගාණක් තියෙනවා. ඒක කරගෙන පල්ලෙහාට යන්නේ. අලුතෙන් හිතන්න තියෙනවා. දැන් තරුණයෝ ගණනාවක් කියනවා අපිට එකතු වෙන්න ඕනේ කියලා. අපේ නීතිඥ මහත්තුරු වෘත්තීය වේදීන් ඉන්නවා. රජයේ සේවකයන් ඉන්නවා. කාන්තාවන් ඉන්නවා. ඔබත් දන්නවා අලුත් අය. ඉතින් මේ තේරුණේ අය. ඇයි ඔයගොල්ලෝ තේරුවේ? මේ තීරණය කරා එක ප්‍රතිශතය අනුව දෙන්නේ. මමත් ඒක අනුමත කරා. මොකද අපේ ඔක්කොම ඉදිරිපත් කරන්නේ කොට්ටාසයක් දිනන්න. එහෙනම් වැඩිම කොට්ටාසේ දිනන්න බැරි වුණා නම් අපි ප්‍රමුඛත්වයේ දෙන්න ඕන වැඩිම ප්‍රතිශතය ලැබුණ එක්කෙනාට. මොකද ප්‍රතිශතය අඩු වුණා නම් ආපහු දිනන්න බෑ. සමහර අයගේ එකක් තියුණා අපිට ඡන්ද වැඩි හරියට බලනකොට ඒකේ ඡන්දදායකින් ගන්නත් වැඩි. සමහර තැන්වල අඩුයි. ඒක අරගත්තා. ඒ වගේම 300 අපිට තෝරන ඊට වඩා හොඳ අය හිටිය දෙපැත්තේ. ඉතින් මං කිව්වේ අපි බලන්නේ දැන් කතා කරන්නේ එහෙම ප්‍රතිශතය හොඳ නොතේරුණ අයත් අරගන්න මේ සංවිධාන වල. ඒ වගේම ඡන්ද වැඩි වුණ අයත් ඉන්නවා. අපේ සමහර පරණ අයට මේකට ඇතුල් වෙන්න බැරි වුණා. ඒත් ඒගොල්ලේ උපදෙස් සහාය අපි ලබා ගන්න ඕනේ පක්ෂ අලුතෙන් හදනකොට. මොකද දැන් අලුත් මූණු තියෙන්නේ. අද අවුරුදු 18 ළමයාට තාම මේ යුද්ධේ මතකත් නැහැ. වැඩියෙන්ම මතක මේ බෝම්බේ විතරයි. පාස්කු ඉරිදා බෝම්බේ ඒ කාලේ. අන්නේ ඒව ගැන තියෙන්නේ අලුතෙන් කොහොමද මේ ගෙනියන්නේ? එතකොට ඒ විදිහට හිතන්න ඕනේ. අපි ඡන්දය කරනකොට සාකා සමිති තිබුණේ. ඒ ප්‍රදේශවල ටෙලිෆෝන්වත් නැහැ. පණිවිඩය. අද සාකා සමිති මොනකටද? දැන් බලන්න. අර කත්තට අරගෙන බලන්න. ඔක අරගෙන තමයි කරන්න තියෙන්නේ. සාකා සමිති වාක්‍ය. ඒකයි මං කියුවා අපි අලුත් තැනකට යන්නේ. අලුත් සමාජයකට යන්නේ. දැන් සමහර අය ඔක විතර නෙමෙයි. ඒ අය එක අර ගන්නවා. ChatGPT වලින් හදනවා. මොනවාද ඇත්ත මොනවාද බොරු කියලා කියන්නත් බෑ. එතෙන්ට යන්න අපි ලෑස්ති වෙන්න. එතෙන්ට යන පක්ෂයක් හදන්න. මේ ඔක්කොම කරන්නේ ආපහු වැඩිම ඡන්ද ගන්න පක්ෂයට. ආරම්භයේ මෙතන. මම මීට වඩා කතා කරන්නට යන්නේ කෙටියෙන් මට කියන්න තියෙද කිව්වා. විනයක් ඇතුව අනික් පක්ෂවල ඇත් මෙතෙන්ට එකතු කරගෙන අපි අලුත් පක්ෂයක් හදමු කියලා ප්‍රකාශ කරමින් ඒ වගකීම මම බාර දීලා තියෙනවා මේ කොමිටියට. ඒගොල්ලෝ එක්ක අලුතෙන් ගෙනියන්න කියලා මම ඔබ සියලු දෙනාම එකතුලේ ගමන යන්න කියලා ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය මම අවසන් කරනවා.